මම එහෙම කියනවා. ඊළඟ නඩුවේ හිරේ ගියත් කමන්නේ. මේ වගේ වෙලාවකදී මේ භාෂාව නැත්තම් වැඩ හෙලිවෙන් ඇවිද්දවන්න ඕනේ. අකුනේ කොල්ලට ගහපු හොයන්න උන්ට කියන්නේ. ඒ හොඳට හොඳයි නරකට නරකයි. යකෝ හොයන්නේ වැඩ කරන්න එපා. යකෝ හොයන්නේ වැඩ හොයන්න නයන්නේ වැඩ නයන්නේ වැඩ කරන්න එපා. හරිද? තමන්ගේ ගෑනු තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියෝ ගැන හිතන්නේ නැතුව දහස් ගාණක් දුක් විඳින මැරෙන්න අනාදින මිනිසුන්ගේ ජීවිතයක් දෙන්න මනුස්සකම හින්දා එනවා. එහෙම ආපු තරුණ ළමයෙකුට මොකද්ද වෙන්නේ කරේ? තොපි වගේ උන් හදන්නේ මේ වගේ බල්ලන්ට ජාතක වෙච්ච බැල්ලියන්ට ජාතක වෙච්ච හරි කාලකන්ණි තමයි මේ රටට සාපේ. මම පොලිස්පතිට කියනවා ජනාධිපතිට කියනවා ඒකට රැල්ලක් ඇති වුණා. ඒ රැල්ලට බය නම් අර කාලකන්ණි පොන්න බේසික පුතාලා දෙන්න. මම එහෙම කියනවා. ඊළඟ නඩුවේ හිරේ ගියත් කමන්නේ. මේ වගේ වෙලාවකදී මේ භාෂාව නැත්තම් වැඩකුත්. නිකන් මිනිස්සු රවට්ටන්න රැල්ලට බයට අද වීඩියෝ වෛරල් වෙනකොට නම් අතනංගොඩ ගත්තේ. බලා ඔක්කොම ගෙදර ඵලයන්. මේ නරුමේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ උඹට දිලිත් ජයවීර උඹට උඹලට කියන්නේ. බලගේ කාලකන්ණි 70 බැඳලා දාගන්නලා මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මේක මිනිසුන්ගේ ජීවිත ගලව ගන්න තියෙන වෙලාවක්. එක පැත්තකින් අර සෝමේ ඒ මිනිස්සයා ගිහිල්ලා නුවරට ගිහිල්ලා නුවර මිනිසුන්ට උදව් කරන්න හදනවා. ලස්සන බණ්ඩාර අර බණ්ඩාර වේ බණ්ඩාර අමු 70 ඔන්න 70 උන්ට පාට් එක දාන්න. උඹලත් ඒ වගේ වැඩක් කරපල්ලා. ඔය ගහපිය උන් දෙන්න පට්ට ගහන්න ඕනේ, පතුරු ගහන්න ඕනේ. හෙලිවෙන් ඇවිද්දවන්න ඕනේ. හෙලිවෙන් ඇවිද්දවන්න ඕනේ. රෙදි නැතුව. හරි? ජීවිතේට මෙවැනි වැඩක් නොකරන්න. මොන තිරිසන්නුද මං? මුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ මේ පාහරයින්ට. මුන් සක්කිලි බල්ලෝ. මුන්ව ජාතක කරලා දියන්නේ බල්ලෝ. බැල්ලියෝ. උන්ට પરම්පරාවට ගෑවිච්ච උන් ඉන්නව නම් කරුණා කරලා උන්ට දැඩි දඬුවම් දීපල්ලා මේ කාලකන්නිට යලි මෙවැනි වැඩක් නොකරන්න.